සුබ දවසක් යාළුවනේ. අද කාලේ ග්‍රීන් හවුස් එකක් හදාගන්න ලක්ෂ 16ක් විතර යනවා නේද? ඉතින් හැමෝටම එච්චර විශාල මුදලක් වියදම් කරගන්න බෑනේ. ඉතින් එහෙමයි කියලා අපේ හීනවලට යන එක නවත්තන්න ඕනෙත් නැහැ. උත්සාහය තියනවා නම් අපිට මේ හැම දෙයක්ම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද? මට මේ වගාව සම්පූර්ණ විවර කරගන්න ගියේ රුපියල් 10000ක් වගේ සුළු මුදලක්. මේ මොනවටද මං කියලා දෙන්නම්. මේ UV බෑග් එකක් රුපියල් 21ක් විතර වෙනවා. එතකොට මට මේ වගාවට කවර 200ක් ගියා. ඒ කියන්නේ රුපියල් 4000ක්. ඒ වගේම මේ වල් පැලැලේ තියෙන මට දාලා තියෙන මේ ඉටි රෙද්ද. මේ ඉටි රෙද්ද මීටරයක් වෙනවා රුපියල් 45ක්. ඉතින් ඒකට මට ගියේ රුපියල් 2000යි. ඒ වගේම මම මේ හිතවල තියෙන මිරිස්, මේ මිරිස් වලට මට ගියා රුපියල් 2000ක්. ඉතින් මට මේ වගාවට සම්පූර්ණයෙන්ම ගියේ රුපියල් 10000යි. ඔයාලා අදම පටන් ගන්න.